සයින්සු යස්මින් සුගතස්ස ධාතුන් නිම්මාය රන්සු ජල බුද්ධ රූපං සුවන්නමාලිති පතිත නාමං වන්දාමහං රූපවරං මහක්කං. මේ මම කලින් කිව්වේ රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේ වන්දනා කරන ගාථාවයි. මෙම ගාථාවේ තේරුම මොකක්ද කියලා අපි ඉගෙන ගනිමු. ගාථාව කොයිතරම් දැනගත්තත් වැඩක් නෑ. ඒකේ තේරුම හරියට නොදැනමු. මෙහි මුල් පදපේලි දෙක ගනිමු. සයින්සු යස්මින් සුගතස්ස ධාතුන් නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං කියලා කියන්නේ. යම් සෑයක බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බුද්ධ රශ්මියෙන් බබලන බුද්ධ රූපයක් මවා වැඩ සිටිද්ද සුවන්නමාලීති පතේතනාමං වන්දාමහං තූපවරං මහග්ගං යන අවසාන පද දෙකෙන් කියවෙන්නේ ස්වර්ණමාලී යයි ප්‍රසිද්ධ නාමයක් ඇත්තා වූ ඒ උතුම් මහා සෑ රජුන් මම වන්දනා කරමි. මේ ගාථාව ඔයාලට තේරුණාද? ස්වර්ණමාලී මහා සෑය ගර්භයේ බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන ප්‍රාතිහාර බලයෙන් බුද්ධ රශ්මිය විහිදනමින් බුදුරජාණන් වහන්සේගේ රුව මවාගෙන වැඩ සිටි මෙවන් මහානුභාව ස්වර්ණමාලී මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.